ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම නිල ට්විටර් ගිණුම හරහා පවසා ඇත්තේ ඊශ්‍රායල දින 6ක සටන් විරාමයකට එකඟ වී ඇති බවයි. ඔහු සඳහන් කරන්නේ අපේ නියෝජිතයින් ඊශ්‍රායල නිලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. එහිදී මෙම සටන් විරාමයට අවශ්‍ය කොන්දේසි පිළිගන්න ඊශ්‍රායලය එකඟ වුණා. මෙම කාලය තුල යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් එක්ව කටයුතු කරන බවද ඔහු පැවසුවා. මෙම යෝජනාව ඉදිරිපත් කරන භූමිකාව ඉටු කරන්නේ කටාර් සහ ඊජිප්තුවයි. ඔවුන් මෙතෙක්ද ක්‍රියාත්මකව සිටින්නේ ගාසා යුද්ධය නවත්තන උත්සාහවලට සහාය වීමෙන්ය. ට්‍රම්ප් කියා සිටියේ හමාස් මෙම යෝජනාව පිළිගන්නවා නම් හොඳයි. එය ප්‍රතික්ෂේප කළොත් තත්ත්වය තව දුරටත් නරක වනු ඇත. මේ යෝජනාව සැබවින්ම ගාසා ජනතාවට සහනයක් දෙයිද? නැත්නම් මේ රාජ්‍යතාන්ත්‍රික උපායක්ද? එය තවමත් පැහැදිලි නැහැ. මේ වගේ දින 60ක් පුරා යුද විරාමයක් ක්‍රියාත්මක වුණොත් නොදිනි සිටින නිවන් ජනයාට ආරක්ෂාවක් හෝ සංසුන් දිවියක් ලැබෙයිද කියන එක ඉදිරි දවස්වලදී තීරණය වේවි. මේ වගේ නිවැරදි පුවත් දැනගැනීමට Fast Info LK YouTube නාලිකාව දෙන්න subscribe කරන්න. ඔබගේ අදහස කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා. සුබ දවසක්.